දුර්වල ප්‍රතිකරණය සහ දුර්වල පන්දු රැකීම නිසාම පාකිස්තානයට එරෙහි එක්දින ක්‍රිකට් තරඟාවලියම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. තවත් තරගයක් ඉතිරිව තිබියදීම පාකිස්තාන කණ්ඩායම තරඟාවලිය ජයගත්තේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙනුත් කඩලු 8ක ජයක් ලබමින්. කෙසේ වෙතත් මෙම තරඟාවලි පරාජයෙන් පසුව සමාජ මාධ්‍ය තුල හරි අපූර්ව සටහන් ක්‍රීඩා ප්‍රේක්ෂකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත ලියා තිබුණා. උපුටා ගැනීම උඩින් බෝම්බයක් එනවා වගේ පේන්නේ නැති. ඒකයි මූ ඇතැරලා තියෙන්නේ. නැත්තම් කැච් එකක් ලේසියෙන් මිස් වෙන්නේ නැහැ. කෙලෙහෙකුණයක් නැති මිනිස්සු මොනවා වුණත් උන්ට වටින්නේ අපේ උන්ට මෙහෙම ගහන්න. VIP ගාඩ් එකකුත් දීලා ග්‍රවුන්ඩ් එක මැද්දේ කනට ගහනවා වගේ ගැහුවේ. බාබරයට 100 ගහන්න පුළුවන් මේ සීරීස් එකේ කියලා දන්න නිසා පක්කෝ ලංකා ටීම් එකට යන්න දුන්නේ නැහැ. ගාඩ් එකක් දීලා තියාගත්තේ ඒකට. මෙච්චර ආරක්ෂාවක් දීලා ග්‍රවුන්ඩ් එක මැදට ගෙනල්ලා ඇරපු එක නම් වැරදි. පළවෙනි මැච් දෙක ගූ යන්න කනවා. අන්තිම මැච් එක බුක උඩ දාන ගහනවා. රිපීට්. සනත් වගේ ලොන්ත කෝච් කෙනෙක් ඉන්නකම් මේ ටික තමයි. ලංකාවේ ගහද්දි කුඹුරු හදාගෙන හානවා. හොඳ පිච් හම්බුනාම ඉස්ම යන්න කනවා. ප්ලේයර් ෆේවරේෂන් නැතුව ටැලන්ට් එකට තැන දෙනකම් ලංකාවේ ක්‍රිකට් ඔච්චරයි. මෙන්ඩිස්ලා සදීර්ලා තියන් මැච් දිනයි කියලා හිතපුණුත් ඉන්නවනේ යකෝ. පුක්මන්තා ඉල්ලා ස්විය යුතුයි. උපුටා ගැනීම අවසන්.